ගුවන් මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ ධාවන සම්වත්සර සැමරුම කිතුණු කලා උදානය 2025 පොදු මාතෘකාව කිතු දහමයි යහක් දිවියයි. මගේ සම්පූර්ණ නම AAD සුනිල් සරත් අල්ගම. තරඟ ලියාපදිංචි අංකය M.1.5. තරඟ අංකය සහ තරඟ අංශය අංක 6 කෙටි කතා. මාතෘකාව සාමයේ පාඩමක්. කුස්සියේ තාමත් පිලිස්සුණු ගඳ මතුවේ. ඇති ඔයින් ගියා. තව පොඩ්ඩෙන් මුළු ගේම ඉවරයි. එසේ පැවසූ තාත්තා නිහඬ වූවත් ගෙතුලින් නැගෙන්නේ දුක් මුසු වැළපීමකි. එහෙම කියලා කොහොම සැනසෙන්නද? කවදා කියලා මේ බඩමුට්ටු ආයේ සල්ලි දීලා ගන්නද? අම්මාගේ ශෝකී ස්වරය කතා කිරීමකට වඩා වැළපීමකයි ආමන්ත්‍ර සිටේ. ඇති ඇඬුවයි කියලා ආයේ ලැබෙන්නද? මෙපමණ පාඩුවක් වෙලත් තාත්තා සංයමයකින් කතා කරන ආකාරය දකින ආමන්ත්‍ර දැනෙන්නේ සතුටකි, ආඩම්බරයකි. තාත්තා තමාව බේරා ගැනීමට කතා කරන්නේ යයි සිතන ආමන්ත්‍රගේ සිත ආදරයෙන් බර වෙයි. ලැබෙන්නේ නැති එක ඇත්ත. ඒත් පාඩුවක් වෙලා දුක් නොවි කොහොමද? අම්මා කතා කරන්නේ අමනාපේනේ. ඕක තමයි ගෑනු ගතිය. අඬන්න වැළපෙන්න බලාගෙනමයි ඉන්නේ. තාත්තාට දැන් තරහ ගොසිනේ. මං හින්දා නේද මේ තාත්තා අම්මට බනින්නේ? ආමන්ත්‍රගේ පුංචි ඇස් දෙකේ කඳුළු බිඳුවක් දිලිසෙයි. නිවසේ සාමයේ බිඳී යෑමට හේතු සෙවීමට ඔහුගේ පුංචි සිත වෙහෙසෙයි. අම්මා කිව්ව කතාවේ වැරද්දක් නැහැනේ. අම්මා අඬන එක වැරදි නම් ඇයි තාත්තාට බැරි ඇයට සමාව දෙන්න? මම මෙච්චර ලොකු වැරද්දක් කරලාත් තාත්තා මට සමාව දුන්නා නම් සාමයට තිබෙන ලොකුම බාධාව මේ වගේ වෙලාවක සමාව නොදීම නේද? ඔහුගේ සිත පාසල වෙත ඇදී යයි. දරුවන්ට නිවසේදී පමණක් නොව පාසලේදී අත්දැකීමට සිදුවන්නේ වෛරය සහ දඬුවම බව ඔහුට වැටහෙයි. වැඩිහිටියන් දෙස බලා හැදෙන ලෙස පල්ලියේ පියතුමා කියා දුන්නත් වැඩිහිටියන්ව හදන්න ඉන්නේ කවුද? යන්න ඔහුට විශාල ගැටලුවකි. තමා ගෑස් ලිප අනවසරයෙන් පාවිච්චි කිරීමට යෑම නිසා සිද්ධ වූ විපත ආපසු හැරවිය නොහැකි බව ආමන්ත්‍ර දනී. තාත්තා තමාට බැන නොඇදුනේ තමා වරද ගැන අවංකවම පසුතැවිලි වන අයුරු දුටු නිසාය. ඒ උදාර සමාධියකි. එහෙත් තාත්තා අම්මා වෙනුවෙන් තමාගේ ආඩම්බරකම යටපත් කරනු ගැනීම ආමන්ත්‍රට දරාගත නොහැකිය. තම අභිමානය අන් අයෙකුගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කිරීමට වැඩිහිටියන් මැලිකම් දක්වන අයුරු ඔහු දකි. ඇයි පුතා මං බැන්නේ අම්මටනේ? පියා ආමන්ත්‍රගේ හිස අත ගාමින් ඇසුවේ පුතුගේ මුහුණේ ඇති මලානික බව දැකීමෙනි. ඇයි තාත්තේ මගේ මෙච්චර ලොකු වරදට සමාව දුන්න ඔයා? අම්මගේ එක වචනයකට සමාව දෙන්නේ නැත්තේ. ජේසුතුමා ගැන්නුවේ අපේ ආඩම්බරකම් පරිත්‍යාග කරලා ආදරෙන් සමාව දෙන්න කියලා නේද? සමාව දෙන්නයි ගන්නයි සල්ලි වේදම් වෙන්නේ නැහැ කියලා ඉරිදා පාසලේදී ඉගෙන ගත්තා. අපි සමාව බලාපොරොත්තු වෙනවා නම් අපි සමාව දෙන්න පුරුදු වෙන්න ඕනේ නේද තාත්තේ? මට හිතෙනේ තාත්තටත් ඉරිදා පාසල් ගිහින් ආයෙත් මේවා ඉගෙන ගන්න වෙයි. පුංචි ආමන්ත්‍ර එක දිගට කියාගෙන යද්දී අම්මා සහ තාත්තා ඒ දෙස බලා සිටියේ මවිතේනේ. ඔවුන් දෙදෙනාට තමන් ගැන ලැජ්ජාවක් මෙන්ම පුතු ගැන මහත් ආඩම්බරයක්ද දැනුනේ. පුතේ මට සමා වෙන්න. පියාගේ හඬ සාමයෙන් පිරී තිබුණේ. ඔහු බිරිඳ වැළඳගෙන සිනාසුනිය. දැන් ඔවුන් තිදෙනාම එකම පොඩියක් ලෙස වැළඳගෙන සිටිති. පිලිස්සුණු ගඳ මැයිදින් සාමයේ සුවඳ නිවස පුරා විහිදී ගියේය. ආමන්ත්‍ර ජේසු රූපයේ දෙස බලා ස්තුති ජේසු සමිඳුනි ආමීන් යයි පැවසද්දී පියා සහ මවද ඔහු හා එක්වූහ. අවසන්. ස්තුතියි.